ඔයාගේ ෆෝන් එකට එන කෝල්ස් වෙනත් කෙනෙක් අහන් ඉන්නවද? ඒවට පිළිතුරු දෙනවද? එහෙම නැත්නම් ඔයාගේ SMS වෙනත් කෙනෙක් දකිනවද, කියවනවද කියලා පුංචි හරි සැකයක් තියෙනවා නම් මෙන්න මේ මොහොතේම මෙන්න මේ පහලින් තියෙන කෝඩ් එක ටයිප් කරලා මේක පොඩ්ඩක් චෙක් කරලා බලන එක ඔයාට වැදගත් වෙයි. එහෙමනම් ඔයා ඩයල් පෑඩ් එක ඕපන් කරලා ටයිප් කරන්න තරුවයි හැෂ් ලකුණයි 21යි හැෂ් ලකුණ ටයිප් කරලා කෝල් එකක් ගන්න. එතකොට ඔයාට මෙන්න මේ වගේ මැසේජ් එකක් එයි. මෙතන තියෙන සියලුම ඔප්ෂන් වල not forwarded not activated කියලා වැටෙනවා නම් කිසිම විදියකින් ඔයා බය වෙන්න ඕන නැහැ. ඔයාගේ calls වෙනත් කෙනෙකුට පිළිතුරු දෙන්නවත් අහන් ඉන්නවත් ඔයාගේ SMS වෙනත් කෙනෙකුට බලන්නවත් reply කරන්නවත් බෑ. හැබැයි ඔයා බය වෙන්න ඕන කාරණයක් තියෙනවා. මෙතන එකම එක ඔප්ෂන් එකක් හෝ active හෝ වෙනත් විදියකින් නම්බර් එකක් හෝ තිබුණොත් ඔයාගේ calls වෙනත් කෙනෙකුට forward වෙනවා. ඔයාගේ SMS වෙනත් කෙනෙකුට forward වෙනවා. එහෙමනම් ඔයාට කරන්න තියෙන්නේ මෙන්න මේ පහලින් තියෙන මේ දෙවෙනි කෝඩ් එක ටයිප් කරලා ඔයාගේ කෝල් සියල්ල ඩිඇක්ටිවේට් කරගන්න. එහෙම නැත්නම් ඉරේස් කරගන්න. එහෙනම් ටයිප් කරන නැවත වරක් හැෂ් ලකුණු 2යි 0.2යි 2යි හැෂ් ලකුණ. මේක ටයිප් කරලා කෝල් එකක් ගත්තට පස්සේ ඔයාගේ සියලුම ෆෝවර්ඩින් ඉරේස් වෙනවා. එහෙම නැත්නම් කැන්සල් වෙනවා. රයිට්. එහෙමනම් මේ වගේ වැදගත් දේවල් බලන්න අහන්න අපිත් එක්ක එකතු වෙලා ඉන්න. මේ වීඩියෝ එකත් බලලා යාළුවන්ට බලන්නත් ෂෙයා කරන්න කියලා ඉල්ලීමක් කරනවා. බොහොම ස්තුතියි.